ඇත්තටම මේ මාස 6 ගවර්න්මන්ට් ස්කූල් එකම වර්ක් කරන්න ඕනේද? ස්ටාෆ් එක නම් මාරම ෆ්‍රෙන්ඩ්ලි. එතකොට දැන් ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ අපිට මොකක්ද වෙන්නේ? හොඳ ස්කූල් එකක් හම්බුනොත් හොඳයි. නැත්නම් ඉතින් ඔයාලටම තමයි කරදරේ. ඉතින් එතකොට මගේ අලුත් ජර්නි එක කොයි වගේ එකක්ද? Hello everyone, welcome back to my YouTube channel. කොහොමද කාලෙකින් තමයි මේ විදිහේ කතා කරන වීඩියෝ එකක් ගේන්නේ. ස්ලියට් එක සම්බන්ධව දැන් මෙම අවුරුද්ද පටන් ගත්තත් හරි මේ යන්නේ 3 වෙනි මාසයේ මට ලොකුවට වීඩියෝස් ගේන්න බැරි වුණා. මොකද ඉන්ටර්න්ෂිප් එක නිසා. ඉතින් මම හිතුවා මගේ ඉන්ටර්න්ෂිප් එක ඉවර නිසා ඔයාලට ඒක ගැන මගේ එක්ස්පීරියන්ස් එක පොඩි වීඩියෝ එකකින් අරන් එන්න. දැන් මොනවද ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ වෙන්නේ? ඒකට කොහොමද ඉන්ටර්න්ෂිප් ඒ පීරියඩ් එක ඇතුළේ වුණේ කියලා මාර සිම්පල් විදියට සහ සමන එකක් විදියට ඔයාලට ඒකේ විස්තර ගේන්න ඕන කියලා මම හිතුවා. O levels කරලා ඉවර නංගිලා මල්ලිලත් මගෙන් ප්‍රශ්න අහන නිසා මම හිතුවා මේක ගැන සිම්පල් විදියට කියන්න. මොකද දැන් A levels ලියලා රිසල්ට්ස් එනකම් බලන් ඉන්න පීරියඩ්ස්කුත් ඉන්නවනේ. දැන් එයාලා බලන්නේ HND එකට දානවද නැත්නම් විද්‍යාපීඨද කැම්පස්ද ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකද ගොඩක් ඔප්ෂන්ස් තියෙන නිසා හොඳම ඔප්ෂන් එක නේද අපි තෝරගන්න හැමතිස්සෙම try කරන්නේ. නිසා මම හිතුවා මගේ එක්ස්පීරියන්ස් එක හැටියට මොකක්ද කරන්න හොඳම දේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කම ඉවර වෙලා සෙකන්ඩ් එකේ අගෝස්තු මාසේ පටන් ගත්ත ඉන්ටර්න්ෂිප් එක අපිට මාර්ච් ඒප්‍රිල් වෙනකම් කරගෙන යන්න කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ මාර්ච් වෙද්දී අපිට කම්ප්ලීට් කරන්න තියෙන පැය ගාන කම්ප්ලීට් නම් නවත්තන්න පුළුවන්. නැත්නම් අපි දිගටම කරන්න ඕනේ. දැන් මගේ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. දැන් සමහර අපේ අය ඉන්නවා තාම කම්ප්ලීට් කරලා නැති. මොකද ඒ කියන්නේ අර උනාදික තියන්නේ අපි මේ උගන්වන වැඩේම විතරක් කරත් මේක කම්ප්ලීට් කරන්න අමාරුයි. ඊට අමතරව එක්ස්ට්‍රා ක්ලාසස්, එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස්, තව එතකොට ඔෆිස් වර්ක්ස් මේ ඔක්කොම කරලා තමයි මේක ෆිල් කරගන්න වෙන්නේ. නිසා ඔයාලත් මට කියාගන්න. මම හිතනවා දැන් මේ සමහර අයගේ ලාස්ට් සෙම් එක යන්නේ. ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ ලාස්ට් සෙම් එක. ඊපස්සේ ආ ස්කූල් එකට යන්න ඕනේ. එහෙම යද්දිම ඔළුවට දාගන්න මම උගන්වන වැඩේ විතරක් නෙවෙයි එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් වලට මේ සපෝට් කරන්න ඕනේ ස්කෝල්. එතකොට ඔෆිස් වර්ක් වලට තව ඔය තියෙන මීඩියා යුනිට්ස් වල වැඩේ හැම එකටම සපෝට් කරනවා. මොකද හැම එකක්ම එතකොට ඔයාගේ TRB එකේ ලියන්න පුළුවන්. ඒ නිසා හැමදේම කරන්න TRB එක කියන්නේ අපේ ට්‍රේනින් රෙකෝඩ් බුක් එක ඩේලි ඩයරි එක වගේ හැමදේම මේකේ ලියන්න තමයි තියෙනවා. දැන් මේක අපි කියන්නේ මේ තියෙන්නේ අපි කරපු ඒවත් වල රිලි අමතර කාලච්චි දෙකන අපි උගන්වන ඒවාට අමතර ගුරුවරු නැති පීරියඩ් වලට අපි යනවානේ. අන්න ඒවටත් ගියාම මට නම් හම්බුණා මෙන්න මෙහෙම අලවන්න එකක්. අන්න ඉතින් එතකොට ඒවා ප්‍රූෆ් කරන්න දේවලුත් තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් බොරුවට දාන්නම් ආලේ මම මෙච්චර කරා කියලා දාන්න බෑ. මොකද බොරු දාලා තේරුමක් නැහැ. අනිත් එක තමයි ඔයා ටීචින්ග් එක යන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අර ෆෝකස් කරන්න වැඩිපුර මේ මොනවද ළමයිට උගන්වන දේවල් වලට. දැන් මම ටීචින්ග්ම යන්න කැමති කෙනෙක් නෙවෙයි. මම ටීචින්ග් මගේ ප්‍රොෆෙෂන් එක නෙවෙයි. මම ආස දෙයක් නෙවෙයි. හැබැයි ඔය HND in English, ඒ කියන්නේ HNDE කරනවා නම් අනිවාර්යයෙන්ම මාස 6 ගවර්න්මන්ට් ස්කූල් එකේ ට්‍රේනින් යන්න ඕනේ. ඇයි එහෙම මම කියන්නේ? මොකද ගවර්න්මන්ට් ස්කූල් එකේ ට්‍රේනින් ගියාට පස්සේ ඔයාලට හොඳම එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. එතන ඉන්නේ අවුරුදු ගාණක් වැඩ කරපු හොඳ එක්ස්පීරියන්ස් තියෙන ටීචර්ස් ලා අනිවාර්යයෙන් මෙන්ටර් කෙනෙක් ඉන්න ඕනේ. මොකද මේ මෙන්ටර් තමයි ඔයාලට සපෝට් කරන්නේ. කොහොමද ළමයිට උගන්වන්නේ, ළමයිගේ වැඩ දෙපාඩු හදන්නේ කොහොමද, මේ හැමදේම ඔයාලට කියලා දෙන්නේ මෙන්ටර්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙන්ටර් යටතේම එයාගේ ඒ කියන්නේ ගයිඩන්ස් එක, සපෝට් එක, සුපර්විෂන් එක මේ හැමදේම යටතේ හිටියොත් තමයි ඔයාලට වගේ ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකේ මේ මාස 6 හරියටම කම්ප්ලීට් කරන්න පුළුවන් වෙන්නේ. ඔක තමයි මූලිකම විස්තරය. දැන් ගොඩක් අය තාමත් අහනවා මගෙන් අකිස් ලියට් යන්නද නැත්නම් ලෝන් එකට යන්නද මොකක්ද කරන්න. දැන් ඔයාලට පුළුවන් ද ගවර්න්මන්ට් ටීචින් ගන්න? මගේ ප්‍රශ්න ගොඩයි. මට කියන්න තියෙන සිම්පල්ම දේ තමයි මම හිතනවා සමහර විට මම ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකකට මම ඇප්ලයි කරා. මට NSB යුනිවර්සිටි එක තමයි ආවේ. හැබැයි මම මේකට යන්නේ නැතුව මේක තවත් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකක් නිසා තමයි මම ඇත්තටම මේකට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ගියේ. හැබැයි මට හිතනවා සමහර විට ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එක ගත්තා නම් ඊට වැඩිය වෙනස් වෙන්න තිබුණා. ඒක මගේ අයිඩියා එක. මේක මගේ පර්සනල් අයිඩියා එක. මම දන්නේ අනිත් අය කොහොමද කියලා. මොකද ගොඩාක් අය ඉන්නවා මෙතනට ගිහිලා තමන්ගේ මේ ජොබ් පාත් එක, කැරියර් පාත් එක හරියට හදාගත්ත අය. හැබැයි සමහර විට මට හිතනවා මම NSBM කියන්නේ ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එක ගත්තා නම් තව මගේ මේ යන පාත් එක වෙනස් වෙන්න තිබ්බා කියලා මගේ පර්සනල් අයිඩියා එක. තව දෙයක් තමයි මම විද්‍යාපීඨ ඇප්ලයි කරේ නැහැ. ඒක මම කරපු ලොකු වැරද්දක්. මොකද මට සෙට් එකත් එක ගාණක් තිබිලා මම විද්‍යාපීඨ ඇප්ලයි කරේ නැහැ. හැබැයි මම විද්‍යාපීඨ ඇප්ලයි කරා නම් මට කෙලින්ම ටීචින් වලට යන්න තිබ්බා. මම මේක ඇප්ලයි කරේ නැහැ. එතකොට ඔයාගේ රිසල්ට් එක ගැන ඉස්සෙල්ලා හිතලා බලලා කොහොමද මේ වගේ රිසල්ට් එක මගේ රිසල්ට් එක හැටියට මට ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටිද නැත්නම් විද්‍යාපීඨද HNDද නැත්නම් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන්ද ඔයාලට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් මේ හතරටම ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සල්ලි තියෙන කෙනෙක් නම් ඔයාලට ප්‍රයිවට් යුනි එකකට යන්නත් පුළුවන්. ඒ නිසා තීරණය තියෙනවා ඔයාගේ අතේ. මොකද මම විතරක් නෙමෙයි මම දැකලා තියෙන YouTube එකේ ඕන තරම් මේ ස්ලේට් ගිහපු අයගේ වීඩියෝස්, උඩ ලෝන් එක අරගෙන යුනිවර්සිටි ගිහපු අයගේ වීඩියෝස්, විද්‍යාපීඨ යන අය දාලා තියෙන විස්තර මේ හැමදේම බලලා ඔයාලට කාලේ තියෙනවා. තාම ඔයාගේ රිසල්ට්ස් අවුට් වෙලා නැහැ. ඒ නිසා ඔයා කරන්න ඕන හරියම දේ තෝරගන්න. මොකද නැත්නම් කාලේ යනවා විතරයි. මොකද මට දැන් අවුරුදු 24යි මේ අවුරුද්දට. මොකද අපි 24 වෙද්දිවත් අඩුම තරමේ 23 වෙද්දිව ජොබ් එකක් ස්ටාර්ට් කරලා තියෙනවනේ. ඔයා යුනිවර්සිටි යන්න නැති කෙනෙක්. මොකද යුනිවර්සිටි යන කෙනෙක්ට නම් අඩුම අවුරුදු 25 වෙනකන්වත් කැම්පස් එකේ ඉන්න වෙනවනේ. ඒ නිසා මම කියන්නේ මේ කාලේ හැටියට සමහර විට සමහර අය මගේ අහනවා A levels කරන්න නැතුව කෙලින්ම A levels ප්‍රයිවට් දාලා අවුරුද්දෙන් කරලා වෙනම මොකක් හරි ෆවුන්ඩේෂන් ඒක මේ කාලේ හැටියට හොඳයි. ඒක මම සජෙස්ට් කරනවා. ඔයාලට මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවා නම්
ඔයාලට පුළුවන් O-level දැන් කරලා ඉන්න කෙනෙක් නම් O-levels results එනකන් ඔයාලට පුළුවන් මේ අවුරුද්ද private ලියන්න දාන්න. ඒක මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි ඉස්සරහට මේ රටේ යන තත්ත්වෙත් එක්ක. මොකද ඔයා A levels කරන අවුරුදු 2ක් ඉඳලා කැම්පස් අවුරුදු 4ක් ගිහලා මේ ඔක්කොම ඉවරෙදී ඔයාගේ වයස අඩුම තරමේ අවුරුදු 25 26ක්වත් වෙනවා. මේ යන සිස්ටම් එක හැටියට අපි ලොකු hopes තියාගන්නත් බැරි නිසා මම හිතන්නේ ඔයා පුළුවන් නම් private A levels කරන එකත් හොඳයි. හැබැයි A levels නොකර ඉන්න එපා අනිවාර්යෙන් කරන්න. මොකද පිරිමි ළමයෙක්ට නැත්නම් ගෑනු ළමයෙක්ට A levels කරනවා කියන එක ඇත්තටම වැදගත් දෙයක්. ඊළඟට දැන් මගේ මාස 6න් පස්සේ දැන් ගොඩක් අය අහනවා කිව්වා ටීචින් එක්සෑම් ලියුවද ලියන්න පුළුවන්ද? ඇත්තටම දැන් අපි මේ පාර HND කරපු අයට ටීචින් එක්සෑම් ලියන්න ගැසට් වෙලා නැහැනේ. ඉතින් ඒ නිසා අපිට ලියන්න වෙන්නේ නැහැ. අනිත් එක තමයි ගවර්න්මන්ට් ටීචින් ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම HND එකෙන් පස්සේ ඩිග්‍රී එකක් කරන්න වෙනවා. මම ඩිග්‍රීස් කරන් දැන් කීපයක් බැලුවා UGC approved අපේ ලිස්ට් එකක් තියෙනවනේ. ලිස්ට් එකේ තියෙන යුනිවර්සිටිස් කීපයකට ගිහිල්ලා මම කතා කරලා බැලුවා. හැමතැනම ඉංග්‍රීසි top up එක කරන්න නැහැ. top up එක කියන්නේ අවුරුද්දයි කරන්න තියෙන්නේ. අපි මොකද අවුරුදු දෙකමාරක් HND ඉංග්‍රීසි කරපු නිසා අපි රිලීස් කරනවා අවුරුදු 3ක්ම. එතකොට අපිට අවුරුද්දයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම යුනිවර්සිටිස් කීපයක බැලුවා. ඉතින් අවුරුද්දට ලක්ෂ 9ක් 10ක් සමහර තැන්වල 5ක් ඔය වගේ තියෙනවා. අපි දැන් මේ කරපු HND එකේ හැටියට ඒක වෙනස් වෙනවා. දැන් ඔයා ඉංග්‍රීසි කම්ම නම් කරලා තියෙනවා. ඉංග්‍රීසි top up එකක්ම නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ටික වැඩි මුදලක් යනවා. එහෙම නැත්නම් BA කියන්නේ business administration marketing වගේ ඒවා කරනවා නම් තව ටික ගාණ අඩු වෙනවා. මොකද අවුරුද්දක් නේ තියෙන්නේ. ඉතින් මම තාම මගේ ඩිග්‍රී එක ස්ටාර්ට් කරේ නැහැ. මම ගොඩාක් දුරට මේ අවුරුද්ද ඇතුළත හෝ එහෙම නැත්නම් ලබන අවුරුද්ද තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. දැන් අපිට කොන්වොකේෂන් තියෙන ලබන අවුරුද්දේ. ඒ නිසා මගේ අදහසක් තියෙනවා මේ අවුරුද්දෙම කොහොම හරි පටන් ගන්න බලමු. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා HND එකක් කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයා හිතලා බලන්න ඔයාලට වියදම් කිරීමේ හැකියාවක් තියෙනවා නම් සහ ඔයාලට ඉන්ට්‍රස්ට් ෆ්‍රී ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මම කියනවා ලෝන් එකට යන්න. ලෝන් එකට ගියොත් ඔයාලට කෙලින්ම ඩිග්‍රී එක හම්බ වෙනවා අවුරුදු 4න්. මේකට ආවම අවුරුදු 2ක් කරා මාසයක් ට්‍රේනින් ගියා. කොහොමත් ඔයා යුනිවර්සිටි යද්දී අනිවාර්යෙන් ට්‍රේනින් යනවා ඉන්ටර්න්ෂිප් අවුරුද්දක්. ඒකට ඒක කොහොමද normalize වෙනවා. මම හිතන විදිහට ඔයා හොඳ තීරණයක් විදිහට ගත්තොත් හොඳයි. ඒක ලෝන් එකට යන්න නැත්නම් ඔයාලට සල්ලි දෙන කෙනෙක්ට කියන්නේ ප්‍රයිවට් ට්‍රේනින් එකට යන්න. එක්සෑම් පාස් වෙන්න බැරි වුණොත් හිතන රිසල්ට් එක අරගෙන නැත්නම් ඔයා යුනිවර්සිටි ඇප්ලයි කරන්න. පොද රජයේ විශ්වවිද්‍යාලයකට යනවා කියන එක වෙන කිසිම දෙයකට ගිහිල්ලා ඒක ගන්න බෑ. ඒ එක්ස්පීරියන්ස් එක ඒ නිසා. ඉතින් ඔයාලා හොඳට හිතලා බලලා තීරණය කරලා මම මට හිතන හැමදේම කියන්නේ. මොකද දැන් මට ඒ විද්‍යාපීඨ ඇප්ලයි කරේ නැහැ. මම ලෝන් එක වෙලා ගියේ නැහැ. මොකද ලොකු අපරාධයක්. ඒකට හැම දෙයකටම ඇප්ලයි කරන්න. මම කියන්නේ පුළුවන් ඔක්කොටම ඇප්ලයි කරන්න. එතකොට එන හොඳම ඔප්ෂන් එක ඒවා වලින් ඔයා සිලෙක්ට් කරන හොඳම එකට ඔයා යන්න. ඒකට වගේ ඉස්සරහා කියන ජීවිතේ এডুকেෂන් එකෙන් පස්සේ දෙන ඒ ජොබ් පාත් එක හරියට ෆික්ස් කරලා ඒක දිගට යන්න පුළුවන්. නැත්තම් දැන් ටිකක් ගියාම දැන් ඔයාලට ඇත්තටම අඩිතිස් දෙන්න තමයි මම ට්‍රේනින් යන්න වැටිච්ච ඉස්කෝලේ මාරම හොඳයි. ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි කියලා වැඩක් නැහැ. ඒ වගේම තමයි ළමයි කියන්නේ ස්ටුඩන්ට්ස්ලා. ඒ ළමයි දැන් මට නිකන් ඇත්තටම නංගිලා වගේනේ ඉන්න අය. මම ප්‍රයිමරි එකට ස්කූල් එකට තමයි ගියේ. එන සෙකන්ඩරි තියලා ස්කූල් එකේ මම ප්‍රයිමරි එකට තමයි ගියේ. ඉතින් ඔයාලට සෙකන්ඩරි යන්නත් පුළුවන් ප්‍රයිමරි යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මට නම් අර සෝනල් এডুকেෂනල් ඔෆිස් එකෙන් දුන්නේ ප්‍රයිමරි එකටමයි ලෙටර් එක. ඒ නිසා මම උඩන් එතනට යන්න උනේ. ඒ වගේ හොඳ ළමයි ඉන්න තැනකට ගියොත් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. ඒ ළමයි වැඩ උනන්දුවෙන් වැඩ කරනවා. අනික මම ගියේ ගර්ල්ස් ස්කූල් එකට. ඒක මට තවත් ඇඩ්වාන්ටේජ් එකක්. මොකද මමත් ඉගෙන ගත්තේ ගර්ල්ස් ස්කූල්ස් වල. ඒ නිසා ඒක මට තේරෙනවා ළමයි හැසිරෙන විදියෙන් කොහොමද මෙයාලට සපෝට් කරන්න ඕනේ මේ හැමදේම. දැන් අපි සමහර යාළුවන්ට හම්බලා තිබ්බ ස්කෝල ඒ ළමයිට ඒක ඉංග්‍රීසි වචනයක්වත් බෑ. හරියට හැසිරෙන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ. එහෙම ස්කූල්ස් වලට ගියා කියලා මම හිතන්නේ නැහැ හොඳ ට්‍රේනින් එකක් හම්බ වෙනවා කියලා. අපි ස්කෝලේ ඉන්න ළමයි කවුද? එයාලත් එක්ක ගනුදෙනු කරන විදිය ගැන ගන්නවා. නමුත් අපිට ට්‍රේනින් එකක් ලැබෙන්නේ නැහැ. දැන් මම මෙතන ස්කෝලේ ඉගෙන ගත්තේ සමහර අය හොඳට ඉංග්‍රීසි වලින් කතා කරනතර මගෙත් අර අපි ගෙවල් වල එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ කෙනෙක් IIT එකේ එහෙම ඉංග්‍රීසි වලින් කතා කරන අය නෙවෙයිනේ දිනපතාම. නමුත් ස්කෝලේ ට්‍රේනින් එකේදී එහෙම ළමයෙක් අපිත් එක්ක සෙට් වෙනවා කියන්නේ අපේ අර ස්පීකින් ස්කිල්ස් vocabulary මේ හැම එකම ඩෙවලොප් වෙනවා. ඒ නිසා ඔයාලා ට්‍රේනින් යද්දී ඔය මම යන්න ඉන්න හැටි කියන්න දැම්මේ හොඳ ස්කූල් එකක් කොහොම හරි හොයාගෙන හරි යන්න. මොකද නැත්තම් මේ මාස 6 ඉන්න කෙනෙක් තේරුමක් නැහැ. අනිත් එක මම ස්කෝලේ ගිහිල්ලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔෆිස් වර්ක් කියන්නේ මම දැනගෙන හිටියේ නැත්නම් print out එකක් ගන්න කොහොමද, ෆොටෝ කොපි එකක් ගන්න කොහොමද, මේ හැම දෙයක්ම one by one මම ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මට මාරම සතුටුයි. මට තව තැනක ජොබ් එකකට ගියත් මට ඒ අර ඔෆිෂියල් වැඩ කරන ඒ හැකියාව කොහොමද මේවා ඉස්කෝලේට ලැබෙන්නේ හැම දෙයක්ම ගැන හොඳ අයිඩියා එකක් නැහැ. තමයි අපි දැන් ඉස්කෝලේ ඉගෙන ගත්තට අපි මේ මැඩම්ලා අපිත් එක්ක ක්ලෝස් වෙනවා. කියන්නේ අපිට හොඳ නරක කියලා දෙනවා, hina වෙනවා, කතා බහ කරනවා. නමුත් අපි ස්ටාෆ් එක ඇතුළට ගියාම තමයි හරියට මේ ගුරුවරයා කවුද කියන එක අපි ඔළුවට එන්නේ. මම ඒ අත්දැකීම ඒ එක්ස්පීරියන්ස් එක මට හම්බුණා මේ මාස 6ට. කියන්නේ ගුරුවරු මට පේනවා කොහොමද එයා ළමයි එක්ක ඒ ටීචර් කොහොමද ළමයි එක්ක මේ ගනුදෙනු කරන්නේ. ඒ වගේම කොහොමද ස්ටාෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක ඇත්තටම මාර සුන්දරයි. මට මාරම සතුටුයි. හොඳ ස්ටාෆ් එකක් එක්ක වැඩ කරන්න හම්බුන නිසා මේ මාස 6 කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව මම ගියේ පළවෙනි දවසේ ඉඳලා මගේ ට්‍රේනින් ඉවරලා එන අන්තිම දවසේ වෙනකම් මට මාර විදියට මාව පවුලම කෙනෙක් වගේ බලාගත්තා. අනික මම සමහර අය දුව නංගි ඔය වගේ එහෙම කතා කරද්දි ඒ ඇත්තටම අපේ ඔළුවට මාර නිදහසක්. මට මගේ සමහර යාළුවන්ට හම්බෙලා තිබ්බ ස්කූල්ස් වල එයාලා ස්ටාෆ් රූම් එකකටවත් කැමති නැති ගුරුවරු ඉඳලා තියෙනවා. හැබැයි මාව ගිය ගමන්ම තමන්ගේම තැන තමන්ගේ ළඟින්ම වාඩි කරගෙන කන බොන එකම යාළුවත් එක්ක ෂෙයා කරගෙන තේ බීලා අර මාරම ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඇත්තටම ෆනි ෆ්‍රෙන්ඩ්ලි මේ දෙකම
මොකද ස්කූල් එකේ තිබ්බ හැම දෙයකටම වගේ මම ගියා. මුලින්ම ගියපු ගමන් මට හම්බුණා යන්න ටීචර්ස්ලාගේ ගෙවල් වල යන්න හම්බුණා. එතකොට ෆන්ක්ෂන්ස් කිව්වොත් ආර්ට්ස් ඩේ එක, කොන්සර්ට් එක, grade 1 ඇඩ්මිෂන්, ටීචර්ස් ඩේ, චිල්ඩ්‍රන්ස් ඩේ මේ ඔක්කොම වැටෙන්නේ අගෝස්තු මාසෙන් පටන් ගත්තාම අපි පෙබරවාරි වෙනකම් පෙබරවාරි මාර්ච් වෙනකම් අපිට මාරම ස්කෝලේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කොන්සර්ට් එක අපේ ස්කෝලේ තිබුණා. ඒක පෝස්ට්පෝන් වෙලා අපේ මේ මොනවාද කාලගුණේ වේවත් එක නිවාඩු හම්බුන නිසා පෝස්ට්පෝන් වෙලා කොහොම හරි ඒවට මේ ජොයින් වෙන්න හම්බුණා. ඒක ලොකු එක්ස්පීරියන්ස්. මොකද හැම කෙනෙක්ටම එහෙම හම්බෙන්නේ. ඉංග්‍රීසි කැම්ප් මම ෆස්ට් ටයිම් මොකද මම ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙවත් අපේ ඉස්කෝලේ එක ඉංග්‍රීසි කැම්ප් එකක් තිබිලා නැහැ. කියන්නේ තිබුණේ නැහැ එහෙම එකක්. හැබැයි දැන් අර ළමයිට තියෙනවත් එක ගොඩක් එක්ස්පීරියන්ස් එක හම්බුණා. ඒ නිසා තමයි මම මේ නැවත එකම කියන්නේ. ඔයාලා අනිවාර්යෙන්ම මේ අද්දී යන්න සිලෙක්ට් කරගන්න ස්කූල් එක මේ විදිහේ ඔයාලට දේවල් එකතු කරගන්න පුළුවන් කියලා බලලා යන්න. මොකද සාමාන්‍ය නිකන් ස්කෝල් එකට ගිහිල්ලා ඒක උගන්වන එක විතරක් ඇත්තටම පුරුදු වෙලා මදි. මට තේරිච්ච දේ තමයි මම සෑහෙන දේවල් එකතු කරගත්තා. මට හම්බෙච්ච ස්කූල් එක නම් අය කියලා වැඩක් නැහැ. මට මගේ හොඳ වෙලාවට මට ස්කෝලේ හම්බුණා. නැත්නම් එහෙම එක්ස්පීරියන්ස් එකක් මට සමහර විට හම්බෙන්නේ නැති වෙන්න ඉඩ තිබුණා. මම හිතනවා මම කියන්න බලාපොරොත්තු හිටපු හැමදේම කිව්වා කියලා. ඔයාලට මොනවා ප්‍රශ්න තියෙනවා නම් ස්ලියට් එක ගැන හරි එහෙම නැත්නම් මම කියපු දේවල් ගැන හරි කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ සෝෂල් මීඩියාස් වලට DMs දාන්න. මම ස්ලියට් එක ගැන කරපු වීඩියෝස් ගොඩක් තියෙනවා. හැම එකම මම ප්ලේලිස්ට් එකට ටැග් කරන්නම් මේ තැන් වලින්. ඒකට ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝස්. මොකද මම හිටියේ බෝඩ් වෙලාම කරපු එකක් නේ මම දෙහිවල කරේ. ඉතින් එහෙම නැතුව ඔයාලගේ ළඟ හරි ඉදිරියට ගියස් වලට ගිහලා උනත් ඔයාලට මේක කරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඔයා හිතලා බලලා තියෙන කරන්න ඔයාස්ලියට යනවද නැත්නම් විද්‍යාපීඨද ඉන්ටර්ස්පී ලෝන්ද කියන එක මම මේ එක ආපහු කියන්නේ හරිම දේ කරන්න. මොකද නැත්නම් ආපස්සට හැරෙනොත් ඔයාටම තමයි නිකන් ඔයා එක තැන දෙයක් කරගෙනත් නැහැ වගේ කියන ෆීලිං එකක් ඔයාලට ඔළුවට දැනෙන්නේ. ඊළඟට තමයි සමහර අය අහනවා දැන් ඔයාට මොකද වෙන්නේ? දැන් ඔයා ටීචින් එක්සෑම් යන්නත් බෑ. දැන් මට හරියන ජොබ් එකක් හොයාගන්න ඕනේ. මොකද දැන් මම ඉගෙන ගත්ත ඉංග්‍රීසි නිසා මට ඕනම තැනකට ජොබ් එක කරන්න පුළුවන් කියන එක එහෙම මට ගැරන්ටි කරලා කියන්න බෑ. මොකද අපිට IT නොලෙජ් එකක් තියෙනවානේ. මට IT නොලෙජ් එක යම් තරමක් තියෙනවා. මොකද මම ඩිප්ලෝමා එකක් කරලා තියෙන නිසා. අපිට කෙනෙක් එක්ක කතා කරන්නේ අර කමියුනිකේෂන් ස්කිල්ස් වගේ දේවල් තියෙනවා නම් ඔයාට ඉක්මනට ජොබ් එකකට යන්න පුළුවන්. ඔයා එහෙම නැතුව ගවර්න්මන්ට් ටීචින් යන බලාපොරොත්තුවක් නැතුව ඔයා ප්‍රයිවට් ස්කූල් එකකට යනවා වගේ නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඔයාට හොඳ ඔප්ෂන් එකක් තමයි හම්බුනේ අර මාස 6 ට්‍රේනින් එක ගවර්න්මන්ට් ස්කූල් එකේ. ඒකයි අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් ස්කූල් එකේ ට්‍රේනින් යන්න කියලා කියන්නේ. ඉතින් මට දැන් මතක් වෙච්ච ටික මම කිව්වා. තාම දැනගන්න මොනවද තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕක තමයි මගේ මේ මාස 6 එක්ස්පීරියන්ස් එක. ඒතර මේ බුක් එකේ ගොඩාක් දේවල් ෆිල් කරන්න තියෙනවා. ඒ වගේම තමයි ෆයිනල් එක්සෑම් එකට මම මේ දැන් මගේ ටීචින් පෝර්ට්ෆෝලියෝ එක හදන ගමන් ඉන්නේ එක්සෑම් කියන්නේ ෆයිනල් වයිවා එකට. ඒක හදන ගමන් ඉතින් මට මතක් වුණා මේ වීඩියෝ එක කරන්න හොඳයි කියලා. මම දන්නේ මම වේගින් කියවන් යන්න නැති කමක් නැහැ. මම වීඩියෝ එක ස්ලෝ කරලා හරි නැත්නම් මේක කියන හැමින් වැඩි නම් තව ස්පීඩ් අප් කරලා හරි බලන්න. මේක අනිවාර්යයෙන්ම බලන්න. ඔයා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවරනකම දැන් බලලා මේ අන්තිම හරියට මම කියන්නේ මේ තව ඔයාගේ අරුණ ඉන්නවනම් ෂෙයා කරන්න. මේ මාස 6 කොච්චරක් දුරට සක්සස්ෆුලි මේ ඉන්ටර්න්ෂිප් එක කරනවද කියන එකෙන් තමයි ඔයාගේ ඉස්සරහා ජොබ් ෆීල්ඩ් එක හරි එහෙම නැත්නම් ඔයා මොන වගේ පාත් එකටද යද්දි කියලා හරි තීරණය වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ සෝෂල් මීඩියා ටිකත් ෆලෝ කරලා තියාගන්න. මම ස්ටෝරීස් දානවා. ඒවට පුළුවන් වෙලාවට මේ දවස් ටිකෙන් ඇත්තටම සෑහෙන බිසි වුණා. ඒකයි කිසිම වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඊළඟ අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thanks for watching. Bye bye.